Hey guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද? මේක නැත්තටම පහුවෙච්ච වෙසක් vlog එකක්. තුනක් තියෙනවා. තුන වෙන වෙනම අයින් කරගත්තා. එහෙනම් අපි කුඩු හදමු. මේක ඇත්තටම මම වෙසක් එකට කොහොම හරි එඩිට් කරලා දානවා කියලා හිතුවට මට ටිකක් බිසි වුණ නිසා මේක දාගන්න බැරි වුණා. කොහොම හරි මම පොසොන් එකට කලින් හරි මේක දානවා කියලා තමයි එඩිට් කරන්න ගත්තේ. ඉතින් අපි බලමු කොහොමද මං වෙසක් දවස් ටික මොනවද කරේ, මොනවද කෑවේ, කොහෙද ගියේ කියලා. Keep watching. කුඩු ටික නම් සෙට් කරේ අපේ මල්ලි. අලවන වැඩ ටික කරේ මං. අපි තවරන් වෙනවාද එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය ටිකක් ඉවරයි. Mika. අලවල ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික ඔක්කොම එල්ලන්න. තව කූඩු දෙකක් තියෙනවා. ඒකේ රැලි ටික හදවන්න තියෙනවා. මේ ටික ඉවරයි. මහඩෙක්කුළු මම තාම අලවනවා. දවස් දෙකක් විතර ඉඳන් කූඩු අලවනවා. තාම ඉවර නෑ. හෙන ස්ලෝ අලවන්න. මොනා කරන්නද? දෝඩියොත් නෝලා. ඉටිකත් අලවලා මම මේ ටික එල්ලන්න ඕනි. බල්බ් ටික දාන්න ඕනි. බකට් ටික නම් රැට එල්ලන්නේ. අද මේ කවද 12. අද හරියටම වෙසක් පොය දවසේ උදේ. දැන් වෙලාව 10 ගානයි. තාම අපි බිසි. ඊට පස්සේ හවස මං ගියා අපේ ගෙවල් ළඟ මඤ්ඤොක් හදන්සලක් තිබුණා. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම ෆෝන් එක ගෙදර දාලා ගියේ. ඊට පස්සේ ඉතින් හවස වුණා. ඊට පස්සේ මමයි මල්ලි එකතු වෙලා බකට් ටික ඉක්මනට පත්තු කරලා එල්ලුවා. පළවෙනි දවසේ අපේ ගෙවල් ළඟ තිබ්බ කූඩු ටික විතරයි පැලුවේ. Day 2 අපි දැන් යනවාද කොළඹ වෙසක් බලන්න. Cheers කරන්නේ. ඊළඟට අපි ගියේ පටවල තේ බොන්න. මේක තිබුණේ ගල්ෆ් ෆේස් එකේ. මම ඔය මූණ අමතක කරන්නේ රාහනෙත් නෙමෙයි. ඇත්තටම ඒක උණුයි. අපි ගියා ඊළඟට ආකේඩ් එක පැත්තට. මොකද අපි ගෙදරින් කලින්ම ආවා. අපිට ගොඩක් වෙලා තිබුණා. ඒ නිසා අපි පොඩක් ඇවිද්දා ආකේඩ් එක පැත්තේ. ඒ පැත්තේ හරි ලස්සන තිබුණා. ඔය බකට්ස් වගේ එකම මාර ලස්සනයි.
කොහේ ගියත් අපි දන්න අනිවාර්යෙන් හැමදාම මොනම හරි ගන්න දෙයක් කීල්ස් එකට යනවාමයි. ඊළඟට අපි ගියේ සිරස වෙසක් කලාපයට. ඒක එතන ලස්සන තොරණක් තිබුණා. ඊට පස්සේ තව පිරිත් දෝල් දුන්නා, පිරිත් පැන් තිබුණා. ඊට පස්සේ ආයේ මං ආසම එකක් තිබුණා රූකඩ. අපි ටිකක් කළා එතන වෙලා ඉඳලා රූකඩ බලලා තමයි ගියේ. සෙල්ලම් තමයි පෙන්වන්නේ අපි අපිට ගෙල්ලන්ගේ නොයේ රෙන්න බැරි අපිට ගෙල්ලන්ගේ නොයේ රෙන්න බැරි. එතනින් එහෙම එහා පැත්තේ ගංගාරාමයට ගියා. එතන තිබුණාම මතක විදිහට කිරිතේ දන්සලක් තිබුණා. ඒක මං හිතන්නේ ගොඩක් දවස් තිබුණා. වෙසක් එකෙන් පස්සේ ඒ පොලිම නම් ඉක්මනට ගියා. නාන්තල ඉවරද? हाँ देख आगे देख थैंक यू භාවනාවට යෝග්‍ය සොඳුරු වනය අපහැරලා ගියා. ගාරාමේ කුරු ටික බලලා අපි පොඩ්ඩක් නැවතිලා හිටියා. මොකද කකුල් දෙක රිදෙනවා. ඇවිත් හිටියා. කොච්චර දන්සල් තිබුණත් අපිට කොත්තු මේකක් කරන ආසාවක් තිබුණා. ඒ නිසා කුමාරි කෑවා. මම මෙතනින් මගේ වෙසක් ලොග් එක එන්ඩ් කරනවා. ඔයාලා කොහෙද වෙසක් එකට ගියේ කියලාත් මට කමෙන්ට් කරන්න. එහෙනම් bye bye. See you in the next video.